හලෝ මගේ යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඉතින් අද වීඩියෝ එකකින් ගේන්න යන්නේ අපේ අලුත් වාහනේ මොඩිෆිකේෂන් කරන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලා ඉන්ටීරියර් මේ මොඩිෆිකේෂන් ටික කරලා පස්සේ තමයි මේ අවුට්ඩෝර් මේ මොඩිෆිකේෂන් ටික කරන්න හිතන් ඉන්නේ. එදින්සිංහ කුෂන් වර්ක් එකට තමයි අපි ඉන්ටීරියර් ඩිසයින් කරන්න දාන්න යන්නේ. ඉතින් අපි එතනට ගිහිල්ලා හම්බෙමු. ඉතින් යාළුවනේ අපි දැන් එදිරිසිංහ එක ළඟ ඉන්නේ. අපි එදිරිසිංහ එකට ගිහිල්ලා හම්බෙමු. යාළුවනේ දැන් අපි ඔක්කොම ටික කතා කරගෙන අපිට වෙන්න ඕන ටික අපි කතා කරගෙන එයාගේ ප්‍රොජෙක්ට් එක කරන්න එදිරිසිංහ එකට බාර දුන්නා. එහෙනම් අපි වැඩේ යන අතරතුර ඇවිල්ලා බලමු. ඒගොල්ලන් කිව්වා මේ වැඩේ යන අතරතුර ඇවිල්ලා අපිට බලන්න කියලා. එහෙම අවුල නැහැ කියලා. එහෙනම් යාළුවනේ අපි day 2 එකකින් හම්බ වෙමු. හලෝ ගයිස්. ඉතින් අද ඇවිල්ලා අපි එදිරිසිංහ එකට යන්න කියලා බැලුවේ. ඒ කියන්නේ දැන් වෑන් එක මොඩිෆයි කරන්න දාලා තියෙන ඉන්ටීරියර්. ඉතින් අපිට කෝල් එකක් දීලා කිව්වා මේ පොඩ්ඩක් ඇවිල්ලා බලන්න ඔයාලගේ වැඩ කරගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් ඔයාලන් තා මොන හරි අඩුපාඩු තියෙනවා නම් බලලා කියන්න කිව්වා. ඉතින් අපි දැන් යන්න හදන්නේ එදිරිසිංහ එකට ඒ ටික බලන්න. අපි එදිරිසිංහ එකට ගිහිල්ලා හම්බෙමු. ඉතින් යාළුවනේ අපි දැන් එදිරිසිංහ එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් වැඩේ වෙන තැනට යන ගමන් ඉන්නේ. අපි එතනට ගිහිල්ලා වෑන් එක බලලාම කතා කරමු. යාළුවනේ මේ තමයි අපේ වෑන් එක. දැනටම භාගයක්ම වැඩ ඉවරයි. පේන නේද? පිස්සුවක් කරලා මස් කරලා ආය සුපිරියටම හදනවා. ඒත් ඔයාලට කියන්න ඕනේ නැහැ නේ එදිරිසිංහ එක ගැන. සුපිරියටම වැඩේ වෙලා තියෙන්නේ. හලෝ මගේ යාළුවනේ. ඉතින් අද තමයි තුන්වෙනි දවසේ. අද වෑන් එක ගේන්න යන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් වෑන් එක ගේන්න යන ගමන් ඉන්නේ. එදිරිසිංහ පේන මානේ ඉන්නේ. අපි එදිරිසිංහ ඇතුළට ගිහිල්ලා කතා කරමු. යාළුවනේ අපේ වෑන් එක දැන් උඩට එන ගමන් තියෙන්නේ. ඇතුළ බලන ගමන් මට මාර ඉවසිල්ලක් නැති ඉන්නේ.
අපි බලමු නැවතට පස්සේ ඇතුළ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අද තමයි 4 වෙනි දවසේ අපි සමීර කාවටෝ එකට ආවා GPS එකක් හයි කරගන්න. දැන් මේ පේන්නේ ඔයාලට ඒක හයි කරන විදිය තමයි. ඉතින් යාළුවනේ ඒ ගමන්ම ආව ස්ටිකරේකුත් ගහගෙන යන්න අපේ වෑන් එකට අපි අනිත් වෑන් එකේ තියෙන නම ෆැල්කන් නේ. ඒක හින්දා මේකට ෆැල්කන් ලක්ෂරි එඩිෂන් කියලා දාන්න මම හිතුවා. මේකත් ඇතුලේ VIP කරලා එහෙම හදලා තියෙන හින්දා. ඉතින් දැන් මේ නම කට් කරලා ගහන්න තමයි හදන්නේ. අපි බලමු වාති. ඉතින් මගේ යාළුවනේ වීඩියෝ එක අදට අවසන් වෙනවා. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. වීඩියෝ එක ගැන කියන්න තියෙන දේවල් ඔයාලා පල්ලෙහා කමෙන්ට් බොක්ස් එකට දාගෙන යන්න. ඒ වගේම අනිත් අයට බලන්න ෂෙයා පාරක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.